ඔය iOS 26 වලට අප්ඩේට් කරාන් පස්සේ ඔයාගේ iPhone එකේ බැටරි එක දැන් මාර විදියට ඩ්‍රේන් වෙනවා නේද? සමහරලාට උදේ charge කරපු එක දවල් කෑම කණ්ඩත් ඉස්සෙල්ලා 140කට වැඩිය බැහැලා ඉවරයි. and ඒක ගොඩාක් annoying. ඉතින් අද මම ඔයාලට super tips 10ක් ගෙනල්ලා තියෙන්නේ ඔයාගේ iPhone එකේ බැටරි එක ඉක්මනින් drain වෙන එක නතර කරගන්න. ඉතින් ඔයා iOS 26 වලට අප්ඩේට් කරත් නැතත් මේක ඔයාට 100% super useful වෙනවා. ඉතින් tip number 1 තමයි අපි හිතන්නේවත් නැති එකක් හරිම හොර දෙයක් තමයි. ඒක තමයි අපේ AirDrop එක. අපි phone එකේ AirDrop එක on කරලා තිබ්බම ඒක හැම වෙලේම තව Apple device එකක් search කර ඉන්න නිසා අපේ බැටරි එකෙන් power එක අරගෙන බැටරි එක drain කරනවා. ඉතින් ඔයාලා AirDrop පාවිච්චි කරන්නේ නැති වෙලාවක just put it off. මොකද ඒකෙන් ඔයාට ගොඩාක් බැටරි save කරගන්න පුළුවන්. number 2 ඒකත් AirDrop එකට හා සමානයි. Bluetooth and Wi-Fi off කරන්න පාවිච්චි කරන්නේ නැතිකොට. Bluetooth and Wi-Fi AirDrop වගේම signals හැම වෙලේම හොයනවා ඒක on කරලා තිබ්බහම. ඉතින් ඒක on කරලා තිබ්බම signal එක ගන්න හදන නිසා අපේ බැටරි එකෙන් පාවිච්චි කරන power එක ගොඩාක් වැඩි. තුන්වෙනි එක තමයි background app refresh off කරලා තියාගන්න ඕනේ. ඉතින් මේක කරන්න නම් settings වලට ගිහිල්ලා general වලට ගිහිල්ලා ඊට පස්සේ පල්ලෙහාට scroll කරලා background app refresh කියන එකට ගිහිල්ලා daily පාවිච්චි කරන්න නැති apps තියෙන්නේ. TikTok, Instagram, සමහරට Facebook නැත්නම් අනිත් apps තියෙනවා. ඊට අමතරව තියෙන apps ටික ඔක්කොම off කරලා දාන්න. අවුරුදු ගාණක් තියෙන apps තියෙනවා. තාම අපිට notifications එවනවා. මොකද ඒක background එකේ refresh වෙන නිසා. මේ app එක අපි පාවිච්චි කරේ නැතත් ඒක background එකේ refresh වෙන නිසා ඒක අපේ battery එකෙන් ගොඩාක් power එක drain කරගන්නවා. number 4 තමයි ඔයාගේ phone එකේ always on display option එක තියෙනවා නම් personally මම හිතන්නේ ඔයාලට බැටරි බේර ගන්න ඕනේ නම් ඒක off කරලා තියෙන තරමට හොඳයි. හැබැයි මේක personal preference එකක්. මොකද සමහර කට්ටිය කැමති ඒකේ look එකට. ඉතින් ඔයාලා කැමති නම් ඔයාගේ widgets වලයි clock එකයි හැම වෙලේම on වෙලා තියෙනවට display and brightness settings වලට ගිහිල්ලා always on display වලට ගිහිල්ලා show wallpaper එකයි show notifications එකයි off කරලා always on display එක තියාගන්න පුළුවන්. හැබැයි ඔයාට තව බැටරි එක conserve කරගන්න ඕනේ නම් මගේ personal recommendation එක always on display off කරලා තියාගන්න එක. number 5 තමයි අපේ apps වලින් එන notifications. ඉතින් unnecessary apps වලින් notifications ආවහම අපිට ගොඩාක් එක වදයක් වගේම සමහරවල්ලාට පාවිච්චි කරන්නේ නැති apps වලත් notifications එනවා. ඒක අපි ලොකුවට හිතන්නේ නැති වුණාට ඒකෙන් උත් අපේ බැටරි එකට ගොඩාක් බලපානවා. මොකද notification එක activate වෙන්න උනත් අර app එක run වෙන්න ඕන නිසා. ඉතින් ඔයාලට notifications වලට ගිහිල්ලා පාවිච්චි කරන්නේ නැති apps ටික තියෙනවා නම් ඒකත් off කරලා දාන්න. number 6 තමයි unnecessary apps වල location services off කරලා දාන්න. මොකද location services on කරලා කියන එක battery killer එකක්. ඉතින් immediately පාවිච්චි කරන්න නැති apps තියෙනවා නම් නැත්නම් ඔයා location services සාමාන්‍යයෙන් on කරන කෙනෙක් නම් අත්‍යවශ්‍යම apps වලට විතරක් location services on කරලා තියන්න. නැත්නම් ඒක off කරලා දාන්න. number 7 තමයි මම දන්නවා ගොඩාක් අය පාවිච්චි කරන එකක්. ඒක තමයි dark mode use කරන එක. dark mode use කරාම අපේ iPhone එකේ OLED screen එකෙන් dark colors වලට වැඩි power එකක් ගන්න නැති නිසා අපේ battery එක drain වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒක ඇස් දෙකටත් හොඳයි. මොකද අපේ ඇස් දෙක strain වෙන්නේ නැහැ light එක bright නැති නිසා. number 8 තමයි ගොඩාක් අය දන්නේ නැතුව කරන දෙයක්. ඒ වගේම misunderstand කරන දෙයක් තමයි phone එක 100% වලට charge කරන එක. 100% වලට charge කරාම අපේ cycle count එකක් වැඩි වෙනවා. අපේ battery එකේ life span එකත් අඩු වෙනවා. ඉතින් ඔයාලට ඔයාගේ battery health එක maintain කරනවා වගේම life span එකත් වැඩි කරගන්න ඕනේ නම් charge limit එක 80ත් 90ත් අතර තියාගත්තා නම් ගොඩක් හොඳයි. ඔයාලට 95 වෙනකන් යන්නත් පුළුවන්. හැබැයි sweet spot එක වෙන්නේ 80ත් 90ත් අතර. number 9 තමයි මම හිතන්නේ ගොඩක් වෙලාවට කරන්න අමාරුම දෙයක්. හැබැයි අපේ phone එක කවදාවත් charge කරන ගමන් use කරන්න නරකයි. මොකද power එක එනවා වගේම battery එක heat වෙන නිසා අපි phone එක පාවිච්චි කරනකොට battery එක strain වෙනවා වැඩි. ඉතින් ඔයාලා phone එක පාවිච්චි කරනවා නම් charge එකේ ගහලා පාවිච්චි කරන්න එපා. මොකද ඒකේ battery එකේ life span එකටත් හොඳ නැහැ. ඒ වගේම phone එකටත් හොඳ නැහැ battery එක රත් වෙන නිසා. and finally number 10 මම හිතන්නේ මේක ගොඩාක් controversial එකක්. හැබැයි ඔයාගේ phone එක update කරලා තියාගන්න ඕනේ. දැන් මම දන්නවා iOS 26 වලට update කරපු නිසා තමයි ඔයාලට මෙන්න මේ battery බහින ප්‍රශ්න ඔක්කොම එන්නේ. හැබැයි ගොඩාක් වෙලාවට අලුත් updates වලින් battery optimization වලටයි bugs උයි ගොඩාක් දේවල් fix වෙනවා. අපි phone එක update කරලා තියාගත්තාම ඔයා iOS 26 වලට update කළා වගේ battery එක බහිනවා බොහෝ දුරට ඊළඟ අප්ඩේට් එකේ බැටරි බහින එක ෆික්ස් කරන්න ගොඩක් ඉඩ තියෙනවා. ඒ වගේම මම ඔයාලට තව බෝනස් ටිප් එකක් දෙන්නම්. ෆෝන් එක අපි charge කරන්න ගහනකොට ඔයාගේ ෆෝන් එක කේස් එක නම් තියෙන්නේ කේස් එක ගලවලා charge කරන්න. ගලවලා charge කරලා flat surface එක තියන්න නැතුව කේස් එක පාවිච්චි කරලා මෙන්න මේ විදිහට ඉඩ තිබ්බහම අර බැටරි එක heat වුණාම පොඩ්ඩක් බැටරි එක cool වෙන්න ඉඩ තියෙනවා. ඒක ඇත්තටම මමත් මේ ළඟදී දැනගත්ත දෙයක්. මොකද අපේ බැටරි එක heat වුණාම අපේ බැටරි එකට breathe කරන්න ඉඩ නැති වෙනවා කේස් එකක් දාලා තිබ්බහම. ඉතින් අපි
අපි මේ විදිහට මෙන්න පොඩි ඉඩක් තියලා ෆෝන් එක charge කරාම අපි පොඩ්ඩක් අර හුස්ම ගන්න ඉඩ දෙනවා බැටරි එකට. බැටරි එක රත් වෙන එක ගොඩක් අඩු වෙනවා. So keep that in mind as well. ඉතින් guys මේ power saving tips 10 පාවිච්චි කරලා බලන්න ඔයාලට සෑහෙන ලොකු වෙනසක් තේරෙයි. ඒ වගේම මම කියන්න ඕනේ මේ tips 10 use කරා කියලා ඔයාලගේ බැටරි එකේ health එක වැඩි වෙන්නේ නැහැ. වෙන්නේ ඔයාලා ගාව දැන් තියෙන බැටරි health එක maintain කරලා තියෙන බැටරි health එක තව ගොඩක් කල් maintain කරගන්න පුළුවන් වගේම ඔයාලගේ ෆෝන් එක ඉක්මනින් drain වෙන එක නතර කරන එක විතරයි. ඉතින් ඔයා iOS 26 වලට ෆෝන් එක update කරලා තිබ්බත් නැත මේවා අනිවාර්යයෙන්ම useful වෙන tips ටික. So I hope this video helped and ඒ වගේම ඔයාලට තව methods තියෙනවා නම් බැටරි එක මේ විදිහට save කරගන්න comment section එකේ දාන්න. Also don't forget to subscribe and I'll see you guys on the next video.